ජීවිතේ වැටෙන හැම තැනකම අපිට අත දෙන්න හිටියේ වෙන කවුරුත් නෙවෙයි. අද පෙරණ මානේ නැති ඒත් හිත අස්සේ හැමදාමත්ම ජීවත් වෙන ඒ ආදරණීය අම්මා සහ අප්පච්චි. හමුවෙමු සසරක නැවතත් ඔබේම පුතුවි. අපිට හුස්ම දුන්න මිනිස්සු අද පෙරණ මානේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒ අය දැක අපි සිහින අපේ ජීවිතවල අපි ගත කරන ඒ වටිනාකම ඉතින් අද අපි ළඟ නැතත් සිහින තියෙන්නේ මැරෙන්න නෙවෙයි කොහොම හරි ජීවත් වෙලා දිනලා පෙන්නන්නයි. නුඹ දැහැත්වල රැඳි උණුසුම අද නැතත් මගේ හිතේ තවමත් ඔබේ හඬ ඇසෙනවා. ඔව් ආදරණීය අප්පච්චි අම්මගේ ආශිර්වාදය පුතේ උඹ දිනන්න ඕන කියලා කියන ඒ ආශිර්වාදය අද සසරක බැඳීම බෑනක සටහනින් අරන් ගෙවිලා තිනවා. ඉතින් මම අපේ වෙත් සුදීර නුඹේ දෑත්වල රැඳී උණුසුම අද නැතත් පෙරදා දැක්ක සිනහව නුඹේ අද දකින්නට නැතත් අදටත් හිත යටින් විදවනවා ඒ ස්නේහයේ සැමරුම් සොයා හොර රහසින්. දිනන්නට පීවර තබන හැටි කියා දුන් මතක අරගෙන අද මම යෝධයෙක් සීනගේ සිටින්නේ. නුඹේ ඒ ආශිර්වාදයේ සිවනැල්ල මැදයි. වැටෙනකොට අත දෙන්න නුඹ නැති වුණත් මගේ හිතේ තවමත් ඔබේ නිහඬ ඔබේ හඬ ඇහෙනවා ආදරණීය අප්පච්චි. කනට කර රහසින් මුමුණන ඒ වචන පුතේ ඔබට පුළුවන් ඔබ දිනන්න ඕන කියලා කියන ඒ විට ඔව් සත් තමයි මම දිනනවා. පැරදුම් කොහිද සිස්තන්තගේ නුඹමයි ලුවේ ආදරය. ඉතින් හාමිවම වෙනම සසරක එකට පෙරසේ මා පුතු ඔබේ වෙලා. ඔබටත් ඔබේ ආදරණීය අම්මා අප්පච්චි ගැන වචනයක් ලියන්නට ඇති. ඉතින් අපි ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා ආදරණීය අම්මා සහ අප්පච්චි වෙනුවෙන් අපි එකතු කරන ඒ ලස්සනම ලස්සන ආදරණීය පණිවිඩය අපේ කමෙන්ට් වලේ ලියාගෙන යන්න. ඉතින් අම්මයි අප්පච්චිටයි කරන ගෞරවයක් වශයෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න කියලා ඉතාමත් ඔබෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.